ආයුබෝවන්. අද අපි බ්‍රවුනිස් හදන්න යන්නේ මගේ විදිහට මගේ රෙසිපි එකට. බටර් මුලින්ම අපි බටර් ගන්නවා. ඊට පස්සේ මෙතෙන් චොක්ලට්, පාන් පිටි, බිත්තර, සීනි, කජු මම මේ කජු කොටා ගන්න තියෙනවා. ඊට පස්සේ චොක්ලට් කෑලි තියෙනවා. මෙතන කොකෝ පවුඩර් සහ එසන්ස්. මුලින්ම චොක්ලට් වලට බටර් ටික දාගෙන මම දැන් ඩබල් බොයිල් කරගන්න යන්නේ. දැන් අපි මේක ඩබල් බොයිල් වෙනවා. මෙතෙන් අපි ඩබල් බොයිල් කරගන්නත් චොක්ලට් ටිකයි බටර් ටිකයි. ඒක එහෙම වෙනකන් ට්‍රේ එකට මම මේ ඔයිල් පේපර් එකක් දාගන්නවා. දැන් බිත්තරයි සීනි මික්ස් කරගන්න තමයි මම දැන් මේ ලෑස්ති වෙන්නේ. මේ දෙක දාගෙන දැන් මික්සර් එකෙන් හොඳට මික්ස් කරගන්න ඕනේ. ඔයාලට මතක ඇති ලාවා කේක් ඒ විදිහටම මේකත් දාගන්න ඕනේ. මේ තියෙන්නේ දැන් මම ඩබල් බොයිල් කරගත්ත චොක්ලට් මිශ්‍රණය. දැන් ඊට පස්සේ අර මිශ්‍රණයටම අපි මේක දාගන්න ඕනේ. දැන් හොඳට මික්ස් කරගන්න ඕනේ. දැන් හොඳට මේ විදිහට මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ අර අපේ පාන් පිටි ටිකත් අපි එකතු කරගන්නවා. ඒකත් අපි මික්සර් එකෙන් හොඳට මික්ස් කරගන්න ඕනේ. මේ තියෙන්නේ එහෙම මික්ස් කරගත්ත මගේ මේ බ්‍රවුනි එක. ඒකට දැන් කොකෝ පවුඩර් ටික මම මේ දානවා. දැන් ඒකත් හොඳට මික්ස් කරගන්න ඕනේ. මේ තියෙන්නේ එහෙම කලවම් කරගන්නට මගේ කොකෝ පවුඩර් එක. මේ මගේ අත මේ විදිහට තමයි හොඳට මික්ස් වෙන්න ඕනේ. ඊට පස්සේ වැනිලා ටිකක් දාගන්න ඔයාලට කැමති ප්‍රමාණයකට. ඊට පස්සේ මම අර ඉස්සෙල්ලා හදාගත්ත තැටි එකට මේ මගේ බ්‍රවුනි ටික මේ විදිහට දාගන්නවා. මේ පදමට මේක මගේ රෙසිපි එක, මේක මගේ පදම. ඔයාලා බලන්න හොඳින් මේ දාගත්ත එකට හැමෝම මෙහෙම දාන්නේ නෑ. ඒත් මට හිතුණා චොක්ලට් කෑලි ටිකක් උඩින් දාන්න. අපි දැන් මේ විදිහට කෑලි කැපෙයි කියලා හිතන තැනට මම චොක්ලට් කෑලි මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ මම හදාගත්ත අර කුඩු කරගත්ත රට කජු ටික, කැෂෝ ටික මේ විදිහට මම හොඳට දාගන්නවා. ඊට පස්සේ ඉතුරු කජු කෑලි ටිකත් මම මේ විදිහට දාගෙන ඔයාලා හොඳට බලන්න මේ පාට. ඊට පස්සේ oven එකේ සෙල්සියස් අංශක 180 විනාඩි 20ක් මම දාගන්නවා. මම ඊට ඉස්සර වෙලා විනාඩි 10ක් ප්‍රීහීට් කරගන්නවා. ඊට පස්සේ මම මෙහෙම මේ තියෙන්නේ මම හදාගත්ත බ්‍රවුනි එක. බලන්න දැන් මේක හිමින් හැදෙනවා. දැන් හැදිලා ඉවරයි. මම මේක එළියට ගත්තා. ඊට පස්සේ මේ තියෙන්නේ මේ බලන්න රන්වන් පාට ඇතුලේ චොක්ලට් බේරෙන මගේ බ්‍රවුනි එක. මේ කෑල්ල මේ බලන්න ලස්සන චොක්ලට් බේරෙන බ්‍රවුනි මේ තියෙන්නේ. ඔයාලත් මේක හදලා බලන්න. හදලා බලලා ඔයාලගේ අදහස් මට කියන්න. කමෙන්ට් කරන්න, ලයික් කරන්න.
මා වහන් හිටියට ගොඩාක් ස්තුතියි.